විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර් ඔහු පක්ෂයේ දරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබෙනවා. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් අද දින විපක්ෂ නායක ලේකම්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වනවා. එසේම එම ලිපියේ පිටපත් පක්ෂයේ මහලේකම්වරයා වෙතත් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා වෙතත් යොමු කර තිබෙනවා. ඉම්තියාස් බාකිර් මාකර් දේශපාලනික සහ සමාජමය ශාස්ත්‍රයේ බොහෝ අත්දැකීම් සහ පළපුරුද්ද සහිත පිරිසිදු දේශපාලනඥයෙක් හැටියටයි සැලකෙන්නේ. 1988 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වුණ ඔහු ප්‍රේමදාස රජයේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. එසේම 2001-2004 කාලය තුල තැපැල් විදුලි සංදේශ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා වුණෙත් ඉම්තියාස් බාකිර් මාකර්. යහපාලන ආණ්ඩුව සමයේදී ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු 2019 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස සමග සමගි ජනබලවේගය බිහි කිරීම සඳහා සම්බන්ධ වුණා. 2020 වසරේදී සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු ඉමිටියාස් බාකිර් මාකර් අද දක්වාම එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා.